නෝනගේ ඇස් වලින් කඳුළු ගුලිගුලි බේරෙන්න පටන් ගත්තා. ඊයේ හවස නෝනගේ මුහුණේ ලොකු වෙනස් වීමක් මම දැක්කා. ඉස්පිරිතාලේ උදේ ඉඳන් අමාරු වෙලා ඉන්නකොට මාලිනී නෝනා මගේ නම කියලා අඬ ගහලා තිබුණා. මගේ අතින් අල්ලලා මාලිනී නෝනා කියපු අන්තිම වචන ටිකට මට තාමත් ඇඬෙනවා. අන්තිම සුප් එක පොවනකොට මගේ අතින් අල්ලන් නෝනා කියපු දේවල් මට තවමත් හිතා ගන්න බෑ. වසර ගණනාවක් මුළුල්ලේ මාලිනී ළඟින්ම හිඳ අවසන් දවස වෙනකම්ම මාලිනීව රැක බලාගත්ත ඇයගේ මෙහෙකාරිය විසින් මාලිනීගේ අවසන් මොහොත ගැන මෙසේ පුවත්පතකට පවසා තිබුණා. උපුටා ගැනීම. මාලිනී නෝනා ළඟ මං වැඩ කෙරුවේ හරිම සතුටින්. මගේම අම්මා කෙනෙක් බලා ගන්නවා වගේ මං හරිම ආදරෙන් තමයි මාලිනී නෝනව බලාගත්තේ. අන්තිම දවස්වල මාලිනී නෝනට ගොඩක් අමාරු වුණ නිසා රෝහලේ නතර වෙලා තමයි නෝනා ප්‍රතිකාර ලබා ගත්තේ. ඊයේ හවස මට පණිවිඩයක් එවලා තිබුණා. මගේ අතින්ම හදපු සුප් එකක් එයාට බොන්න ආසයි කියලා. ඒ වගේම මාවත් ඉස්පිරිතාලෙට එක්කගෙන එන්න කියලා. නෝනා ආස විදිහටම රස සුප් එකකුත් හදාගෙන ඉස්පිරිතාලෙට ගිහිල්ලා මාලිනී නෝනට මගේ අතින්ම හදපු සුප් එක අමාරුවෙන් මගේ කටක් දෙකක් බොනකොට ඇස් වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා. මාලිනී නෝනාගේ ඔළුව අතගාලා මං කිව්වා අනේ නෝනා අඬන්න එපා. අපි ඉක්මනට ආපහු සනීප වෙලා ගෙදර යමු කියලා. ඒත් එයාගේ මූණෙන් වෙනදට වඩා ලොකු වෙනසක් මට තේරුණා. හරිම අමාරුවෙන් මගේ හිටපු මාලිනී නෝනා මගේ අතින් අල්ලගෙන මට වචන ටිකක් කිව්වා. මගේ නම කියලා අනේ මම බලාගත්තට ඔයාට ගොඩක් පින් කියලා ඇස් දෙක වහගෙන එහෙම්ම ඇඳට හේතු වුණා. මං කවදාවත් හිතුවේ නැහැ ඒ මාලිනී නෝනාගේ අන්තිම වචන ටික කියලා. නෝනා මට සැලකුවේ එයාගෙම දුවෙක්ට වගේ. මේ වෙන්වීම මට දරා ගන්න අමාරුයි. උපුටා ගැනීම අවසන්.